ලෝකයේ තියෙන අතිශය සංකීර්ණ ඒ වගේම දකින ඕනෑම කෙනෙක්ව මවිතයට පත් කරන සුවිශේෂී නර්තන සම්ප්‍රදායක් තමයි ශ්‍රී ලංකාවේ උඩරට නර්තනය කියන්නේ. මහනුවර ඇසළ පෙරහැරේ වීදි පුරා දැස් නිලංකාර කරන මේ මහා කලාව නිකම්ම නිකම් විනෝදාස්වාදය සඳහා නිර්මාණය වුණු එකක් නෙවෙයි. මේ පිටුපස තියෙන්නේ වසර දහස් ගණනක අද්භූත ඉතිහාසයක්. ශාපයන්ගෙන් මිදෙන්න කරපු මහා යාතු කර්ම සහ විශ්ව ශක්තියින් එක්ක බැඳුණු අපූර්ව රහස් සමුදායක්. ඇයි උඩරට නැටුම් විශේෂයෙන්ම වෙස් නැටුම ලෝකයේ වෙනත් කිසිම නර්තනයකට සමාන කරන්න බැරි තරම් සුවිශේෂී වෙන්නේ? අද නොලේජ් හබ් තුළින් අපි සොයා බලමු උඩරට නර්තන සම්ප්‍රදායේ සැඟවුණු ඒ අවිරහස් ඉතිහාසය ගැන. උඩරට නර්තන සම්ප්‍රදායේ උපත සිද්ධ වෙන්නේ අදින් වසර 2500කටත් වඩා අතීතයකට දිව යන මහා ශාන්ති කර්මයකින්. ඒ තමයි කොහොඹ කංකාරිය. ජනප්‍රවාදයට අනුව විජය රජුගේ ශාපය නිසා පඬුවස්දෙව් රජුට වැළඳුණු දිවි දෝෂය කියන දරුණු මානසික ව්‍යාකූලත්වය සුව කරන්න ලංකාවට මලය රජු ඇතුළු පිරිසක් ගෙන්වනවා. ඔවුන් විසින් පවත්වපු ඒ මහා යාතු කර්මයෙන් තමයි මේ උඩරට නර්තන කලාව උපත ලබන්නේ. මුල් කාලයේදී මෙය මිනිසුන් ලෙඩ රෝගවලින් සුවපත් කරන්න, වසංගත නැති කරන්න කරපු පූජනීය කලාවක් මිසක් වේදිකාවල නටපු නැටුමක් නෙවෙයි. වෙස් නැටුමක තියෙන වටිනාම සහ පූජනීයම දේ තමයි වෙස් ඇඳුම් කට්ටලය. ඔබ දන්නවාද? මේ වෙස් ඇඳුම් සාමාන්‍ය ඇඳුමක් නෙවෙයි. එය දේව ආභරණ කට්ටලයක් විදිහටයි සැලකෙන්නේ. මලය රජුගේ දිව්‍යමය ඇඳුම් කට්ටලයට සමානව මේ නිර්මාණය කළ තියෙනවා. හිසට පළඳින ජටාව නැත්තම් ශීර්ෂාභරණය දෙවියන්ගේ ඔටුන්නකට සමානයි. මේ කොටස් 64ක් තියෙනවා කියලා ජනප්‍රවාදයේ සඳහන් වෙනවා. මේ ඇඳුම ඇඟට දාගත්තට පස්සේ නර්තන ශිල්පියා සාමාන්‍ය මිනිසෙක් නෙවෙයි. ඔහු තුල දිව්‍යමය ආවේශයක් තියෙනවා කියලයි පැරැන්නන් විශ්වාස කළේ. ඒ නිසයි අදටත් වෙස් නර්තන ශිල්පියෙකුගේ ජීවිතයේ පූජනීයම අවස්ථාව වෙන්නේ. උඩරට නැටුමේ තියෙන තවත් සුවිශේෂී අංගයක් තමයි වන්නම් 18. වන්නම් කියන්නේ වන්දනාව කියන අදහස. මහනුවර ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජුගේ කාලයේදී තමයි මේවා වැඩිදුරටත් සංවර්ධනය වුණේ. සොබා දහමේ ඉන්න සතුන්ගේ හැසිරීම්, ගමන් විලාසයන් සහ ලීලාවන් මිනිස් සිරුරේ චලනයන් බවට පත්කරපු අපූරු කලාවක් මේක. බලන්න, ගජගාවන්නමෙන් ඇතුකගෙන් පෙන්වන ඡේදවන්ත ගමන පෙන්වනකොට මයුරාවන්නමෙන් මයුරකගේ රංගනය පෙන්වනවා. ලෝකයේ වෙනත් කිසිම නර්තන ක්‍රමයකට සොබාදහම මේ තරම් සියුම්ව සිරුරේ චලනයන්ට බද්ධ කරලා නැහැ. උඩරට නර්තනයන් නටන්න නම් සාමාන්‍ය කෙනෙකුට බැහැ. ඒකට අතිශය දැඩි ශරීරයක්, ශක්තියක් වගේම මානසික ඒකාග්‍රතාවයක් අවශ්‍යයි. මණ්ඩි අඩිය වගේ මූලික අඩියක විනාඩි ගණනාවක් රැඳී සිටීම ගුරුත්වාකර්ෂණයට අභියෝග කරමින් අහසට පැන කැරකෙන ආකාරය සටන් කලාවකට සමානයි. ගැටබෙරේ වයන සංකීර්ණ රිද්මයන් මොළයෙන් ග්‍රහණය කරගෙන ඒ හැම තප්පරයකටම සිරුර චලනය කරන්න විශාල පුහුණුවක් අවශ්‍යයි. ඒ නිසයි උඩරට නර්තන ශිල්පියෙක් කියන්නේ කලාකරුවෙක් වගේම මලර ක්‍රීඩකයෙක් හා සමාන කෙනෙක් වෙන්නේ. අතීතයේ රජුන්ගේ රාජසභාවල පූජනීය ශාන්ති කර්මවල වගේම අද ජාත්‍යන්තර වේදිකාවල පවා ලංකාවේ අනන්‍යතාවය ලෝකයටම අරන් යන්නේ මේ උඩරට නර්තන සම්ප්‍රදාය. එය අපේ රටේ තියෙන අභිමානවත් සංස්කෘතික දායාදයක්. ඉතින් උඩරට නැටුම ගැන ඔබ මෙතෙක් නොදැන සිටි මේ තොරතුරු ගැන ඔබ මොකද හිතන්නේ? පහලින් කමෙන්ට් කරන්න. වීඩියෝ එක ලයික් කරලා යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. මෙවැනිම වටිනා සහ අභිරහස් තොරතුරු ඉදිරියටත් දැනගන්න නොලේජ් හබ් YouTube channel එක subscribe කරලා තියාගන්න. නැවත හමු වෙමු. සුබ දවසක්.